Welcome back to Sebastian Sir's YouTube channel. Today we are going to start the seventh lesson of active voice, which is the present perfect tense. Right. අපි එන අද ඉගෙන ගන්න යන්නේ the present perfect tense කියන active voice වල අත්වන කාලය. අපි බලන්න ඒ සඳහා අපි මුලින්ම අවධානය යොමු කරමු structure එක. මේක උදව්වෙන් තමයි අපි sentence හදාගන්නේ. ඒතර බලන්න structure එක සාමාන්‍ය අපි දන්න active voice වල තියෙන කාල 12ෙම එකම ස්ට්‍රක්චර් එක තමයි යන්නේ මොකද subject verb object කියන. මෙතන එනම් බලන්න verb එක ඇදෙන්නේ කොහමද? have as කියලා auxiliary verbs තියෙනවා, උපකාරක පද තියෙනවා. ඒකට එකතු වෙනවා pp කියලා මම දාලා තියෙනවා past participle. ඒ දෙක එකතු වුණාම තමයි මේකේ verb එක ඇදෙන්නේ. ඒතකොට subject verb object. right? ඒතකොට මොකද්ද මේ past participle කියන්නේ? කියන්නේ ක්‍රියාවක අතීත කාලීන කෘදාන්තය කියන අපි past participle බලන්න ක්‍රියාවේ අපි ෆෝම් තුනක් දකින්න පුළුවන්. සාමාන්‍යයෙන් පාඩම් කරන ගන්නකොට අපි දකිනවා ක්‍රියාව අපි තුනක් තියෙනවා. කොටස් තුනක් අපි බෙදා ගන්න. මෙන්න මේම stem past participle. කියන්නේ වර්තමාන කාලයේ නැත්නම් ක්‍රියාවේ වීම අවස්ථාව අතීත කාලය සහ අතීත කාලීන කෘදාන්තය වශයෙන්. right? බලන්න උදාහරණ තුනකුත් මම දීලා තියෙනවා. go. go එක go කියන්නේ යනවා කියන අදහස. ගියා නම් went. ගිහිල්ලා කියන්න තමයි අපි ගන්නේ gone past participle. come එනවා came ආවා come past participle අතීත කාලේ ප්‍රදාන්තයේ come එකේ comeයි හරි අවිල්ලා කියන අදහස බලන්න write ලියනවා wrote ලිව්වා written ලියලා past participle. එතකොට අපි මෙන්න මේ past participle එක අරගෙන තමයි මෙන්න මේ structure එක ගොඩනගා ගන්න. බලන්න have as එක අපි යවන්න ඕනේ past participle අතීත කාලීන කෘදාන්තය ක්‍රියාපදයක. right? ඊට පස්සේ අපි අවධානය යොමු කරමු මොකද්ද මේ have as. එතකොට මේ have as කියන දෙකේ කොහොමද සියලුම බහුවචන කර්තෘන් සඳහා I we they ඇතුළු සියලුම බහුවචන කර්තෘන් සඳහා අපි have පාවිච්චි කරනවා. she it ඇතුළු සියලුම ඒකවචන කර්තෘන් සඳහා අපි as භාවිතා කරනවා. එයිමයි මේකේ ස්ට්‍රක්චර් එක යොදාගෙන අපි වාක්‍යයන් ගොඩා ගන්න. උදාහරණයක් අපි කියමු මේගොල්ලෝ රැස්වීම කල් දාලා තියෙන්නේ. They have postponed the meeting. ඇය රැස්වීම කල් දාලා තියෙන්නේ. She has postponed the meeting. now අපි ස්ට්‍රක්චර් එක අරගෙන තව උදාහරණ කිහිපයක් අරගෙන මේක තවත් හොඳට තේරුම් ගමු. හරි. අපි එහෙනම් දැන් බලමු මේ ස්ට්‍රක්චර් එක දාලා කොහොමද උදාහරණ වාක්‍ය කිහිපයක් හදාගන්නේ කියලා. බලන්න මම උදාහරණ දෙකක් උඩ දීලා තියෙනවා මේ ස්ට්‍රක්චර් එක යූස් කරලා. ඒගොල්ලෝ රැස්වීම කල් දාලා තියෙනවා. කොහොමද අපි කියන්නේ? ඒගොල්ලෝ කියන්නේ they subject එක. එතකොට බහුවචනයි. they කියන්නේ බහුවචන කර්තෘවක්. එතකොට අපි have කියන එක ගන්නවා. they have postpone කියන්නේ කල් දානවා. postpone කියන්නේ කල් දැම්මා. postpone කියන්නේ කල් දාලා කියන past participle එක. එතකොට අපි ගන්න verb එකේ past participle එක postpone. they have postponed the meeting. ඒගොල්ලෝ රැස්වීම කල් දාලා තියෙනවා. ඊළඟ බලන්න ඇය කතරගම ගිහිල්ලා තියෙනවා. අපෙන් අහනවා අපි සාමාන්‍ය අපි ගියාම අපි යන where is Rasika? Where is Rasika? කාත් එක්ක කතා කරද්දී අපි කොහේ හරි ගියාම අහනවා අපි යාළුවෙක් අපිත් එක්ක නෑ දැන්. ඒත් අපෙන් අහන කවුරුනේ where's Rasika? Where's that lady? Where's that lady? එහම අහන්න පුළුවන්. අපි කියනවා she has gone to කතරගම. ඇය කතරගම ගිහිල්ලා ඉන්නේ. she has gone to කතරගම. ඇය කතරගම ගිහිල්ලා ඉන්නේ. તો රසිකා ඒ වෙලාවේදී එතන නැහැ. එතකොට ඒගොල්ලුන්ගෙන් අහනවා where's that lady? කෝ අර කාන්තාව. අපි කියනවා she has gone to කතරගම. ඇය කතරගම ගිහිල්ලා ඉන්නේ. එතකොට ඒ අහන වෙලාවේ ඒ ඇත්තටම ඉන්නේ කතරගම. එතකොට විතරයි මේ she has gone to කතරගම ගිහිල්ලා කියන්නේ. හරි? අපි යමු කවුරු හරි ඇහුවොත් ඔයා කොයිද ගිහිල්ලා හිටියේ? ආ කොයිද ගිහිල්ලා හිටියේ කියලා ඇහුවොත් මට කියන්න බෑ I have gone to කතරගම කියලා එයාගේ ඉස්සරහා ඉඳගෙන. මම ගිහිල්ලා කතරගම ගිහිල්ලා ඉඳලා දැන් ඇවිල්ලා එයාගේ ඉස්සරහා ඉන්නවනම් මට පාවිච්චි කරන්න බෑ මේක පාවිච්චි කරනවා නම් මේ වෙලාව මේ කතරගම ගිහිල්ලා තියෙන්න ඕනේ. එහෙනම් මේක කියන වෙලාවේ කතරගම ඉන්නට ඕන. right? එහෙනම් she has gone to කතරගම කියන්න පුළුවන් ඇත්තටම අය දැන් මේ වෙන වෙලාවේ කතරගම මේ ක්‍රියාව සම්පූර්ණ කරලා තියෙන කතරගමට ගිහිල්ලා ඉන්නේ. right? ඒ ප්‍රශ්න ආදී කවුරු හරි වෙන කොයිද මට කියන්න බෑ දැන් අපි කෙනෙක් ඉන්නවා මගෙන් අහනවා ඔයා කොයිද ගිහිල්ලා හිටියේ? මම කතරගම ගිහින් I have gone to කතරගම එහෙම කියන්න බෑ. අපිට කියන්නට පුළුවන් ඒ වෙනුවට
මෙන්න have been to as been to කියන එක පාවිච්චි කරන්න. යම් කෙනෙක් ප්‍රශ්නයක් අහලා එයාගේ ඉස්සර අපි මේ දැන්ට ඉන්න ගමන් ඒ උත්තරේ දෙනවා නම් අපි කතරගම ගිහිල්ලා තියෙනවා නමුත් දැන් ගිහිල්ලා ඇවිල්ලා ඉන්නවා මේ වෙලාවේදී එයාගේ ඉස්සරහා. එහෙනම් අපි කියන්නේ have been as been කියන එක දාලා තමයි උත්තරේ දෙන්නේ. අපි කියමු මම කතරගම ගිහිල්ලා තියෙනවා. දැන් ආනවා කතරගම ගිහිල්ලා තියෙනවා අපි කතරගම ගිහිල්ලා තියෙනවා කියලා කෙනෙක් අහනවා. එයාගේ ඉස්සරහා අපි කියනවා I have been to කතරගම. මම කතරගම ගිහිල්ලා තියෙනවා. කාලෙට කලින් මම කතරගම ගිහිල්ලා තියෙනවා. I have been to කතරගම. දැන් යාගේ ඉස්සරහා වෙලා ඉන්න මම දැන් මේ කතරගම නෙවෙයි ඉන්නේ. යාගේ ඉස්සරහා ඉඳන් මෙයාට උත්තර දෙනවා. එතකොට මම පාවිච්චි කරන්නේ I have been to කතරගම. හරි? මං I have gone to කතරගම කියලා තියෙනවා නම් මේ වෙලාවේ මම කතරගම ඉන්නට ඕන. right? මේ දෙකේ වෙනස තේරුම් ගන්න ඉස්සරහට අපි මේක උගන්වනවා as been have been කියන එක වෙනම පාඩමක් යටතේ. right? එහෙනම් මේ ප්‍රශ්නේ निराකරණය කරගන්නට තමයි මම දැන් එන්න මේ කැලලක් දාලා ඔයාලට පොඩ්ඩක් උගන්වලා ඉස්සරහට යන්නේ. එතකොට have been කියන්නේ I be they කියන plural subjects එක පාවිච්චි කරන්නට ඕනේ. as been කියන්නේ singular subjects එක පාවිච්චි කරන්න ඕනේ. CE ඇතුළු singular subjects එක. එතකොට මම උදාහරණයක් දැන් ඇය කතරගම ගිහිලා තියෙනවා. දැන් ඇය කතරගම ගිහිලා තියෙනවා නම් she has gone to කතරගම. ඇය දැන් මේ වෙලාවේදී කතරගම ඉන්නට ඕන. දැන් මේ වෙලාවේදී කවුරු ප්‍රශ්නයක් ආදී ඇය අපිත් එක්ක ඉන්නවා නම් අපිට කියන්න පුළුවන් ඇය කතරගම ගිහිලා තියෙනවා. මමත් කතරගම ගිහිලා තියෙනවා. ඇයත් කතරගම ගිහිලා තියෙනවා. අපි ඔක්කොම කතරගම ගිහිලා තියෙනවා කියලා අපේ ප්‍රශ්න ආන එක්කනට අපි උත්තර දෙනවා. She has been to කතරගම. දැන් ඔයා she is next to you. When someone asks a questions, she is next to you. Then you can use this one instead of this. මේක පාවිච්චි කරන්න නම් මේ වෙලාවේ ඉන්නට ඕන කතරගම. දැන් මේ ප්‍රශ්න ආන එක්කනගේ ඉස්සරහා ඇය ඉන්නව නම් යාට කියනවා she has been to කතරගම ගිහිලා තියෙනවා. නමුත් දැන් ඇවිල්ලා ඉන්නේ. right? එහෙනම් මේකේ වෙනස වටහාගෙන අපි ඉස්සරහට යමු. හරි. අපි නම් දැන් බලමු කොහොමද the present perfect tense වලින් සාමාන්‍ය ප්‍රශ්න ගොඩනගා ගන්නේ කියලා. බලන්න ඒකටත් අපි structure එක අරගෙන පැහැදිලි කරගමු. as have කියන auxiliary verbs තියෙනවා. ඊට පස්සේ කර්තෘන් තියෙනවා. ඊට පස්සේ past participle ක්‍රියාවේ අතීත කාලීන කෘදාන්තය. ඊට පස්සේ කර්මය object. අපි දන්න as කෙනෙක් යන්නේ සියලුම ඒක වචන කර්තෘන් වලට. ඊට පස්සේ සියලුම බහුවචන කර්තෘන් වලට have භාවිතා කරනවා. බලන්න උදාහරණ තුනක් කරන් පැහැදිලි කරලා තියෙනවා මේ ස්ට්‍රක්චර් එක. පළවෙනි එක බලන්න. ඇයි ඒක සම්පූර්ණ කරලාද තියෙන්නේ? As she completed it. As she completed it. දෙවෙනි එක බලන්න. ඔව් ලියුමක් එවලා තියෙනවාද? As she sent a letter. As he sent a letter. ඔයා මාව දැකලා තියෙනවද? Have you seen me? Have you seen me? right. අපි ඊළඟ ස්ට්‍රක්චර් එක අරගෙන තවත් වාක්‍යයක් හදන්න පුරුදු වෙනවා. හරි. අපි දැන් බලමු කොහොමද the present perfect tense වලින් නැතාර්ථ වාක්‍ය ගොඩනගා ගන්නේ කියලා. අපි ඒකටත් structure එක භාවිතා කරනවා. බලන්න මේ structure එක ආධාරයෙන් අපිට වාක්‍යයන් ගොඩනගා ගන්න පුළුවන්. ඉස්සලා මේ subject එකේ කර්තෘ ඉන්නවා. ඒ structure එකේ subject කර්තෘ. ඊපස්සේ have not, as not. ඊට පස්සේ past participle එක එකතු කර ගන්නට ඕනේ ඒකට. ඊට පස්සේ object එක. බලන්න have not එක contracted form එක haven't වෙනවා. as not එකේ contracted නැත්නම් සංකෝචන අවධිය hasn't වෙනවා. මම උදාහරණ දෙකක් කරන් මේ structure එක අපි පැහැදිලි කරගමු. ඒගොල්ලෝ මේ ඇවිල්ලා නැහැ. They haven't come here. They haven't come here. ඔව් ඒ වැඩේ සම්පූර්ණ කරලා නැහැ. He hasn't finished that work. He hasn't finished that work. අපිට finish වෙනකොට complete දාන්නටත් පුළුවන්. ඒතකොට අපිට කියන්නත් පුළුවන් he hasn't completed that work කියලා. right. එහෙනම් අපි ඊළඟ structure එක අරගෙන බලමු. හරි. අපි එහෙනම් බලමු දැන් the present perfect tense වල නැතාර්ථ ප්‍රශ්න හදාගන්නේ කොහොමද කියලා. බලන්න මම ඒකට structure එකක් අරගෙන ඒක පැහැදිලි කරලා තියෙන උදාහරණ කීපයක් අරන් අපි structure එක පැහැදිලි කර ගැනීමක් කරගමු. බලන්න structure එකේ මුලින්ම අපි ගන්නවා haven't, hasn't. So subject අනුව subject plural නම් singular නම් ඒක අනුව අපි haven't hasn't යොදා ගන්නවා මෙතන. ඊට පස්සේ බලන්න ක්‍රියාවේ අතීත කාලීන කෘදාන්තයවත් past participle ඊළඟ කර්මයවත් object. ඔකයි structure එක. අපි නම් බලමු උදාහරණ දෙකක් අරගෙන කොහොමද මේ structure එක පැහැදිලි කරගන්නේ කියලා. බලන්න පළවෙනි උදාහරණය අපි අරන් තිනවා බහුවචන කර්තෘ කෙනෙක්. නැත්නම් plural subject එක කෙනෙක්. ඒගොල්ලෝ රැස්වීම කල් දාලා නැද්ද? කොහොමද දාන්නේ? haven't they postponed the meeting? Haven't they postponed the meeting? ඊළඟ බලන්න ඔව් අය තීරණය කරලා නැද්ද? Hasn't he decided it?
hasn't he decided it අපිට මේකට ඔව් ඒ තීරණය කරලා නැද්ද තවම කියන අදහසක් ගන්න ඕන අපි දානවා hasn't he decided it yet කියලා අගට right එහෙනම් අපි දැන් මේ structure අතරටම උදාහරණ අරගෙන පැහැදිලි කරගමු හරි අපි දැන් බලමු මේ the present perfect tense කියන කාලයත් එක්ක ගොඩක් ලංව යන වාක්‍ය කීපයක් නැත්තම් මෙන්න මේ වාක්‍යයන් ඒ කාලයේදී වාක්‍යයන් හදාගන්න අපිට අවශ්‍යම වන වචන කීපයක් අපි බලමු. මොකක්ද? since, for, never, ever, already, just. right? මේ ටික අපිට ගොඩක් වෙලාවට දැන් present perfect tense වලින් වාක්‍යයන් හදාගද්දී නැතුවම බැරි වචන කීපයක්. අපි බලමු එහෙනම් since කියන එකේ තේරුම මොකක්ද? සිට පටන්, for තිස්සේ, never කවදාවත් නැහැ, ever කවදා හෝ කවදා හරි, already දැනටමත්, just මේ දැන් නැත්නම් මොහොතකට පෙර. right? බලන්න උදාහරණ කීපයක් අරගෙන මේවා ටික දාලා පැහැදිලි කරලා තියෙනවා ඔයාලට. පස්සේ අපි ගැඹුරින් මේක සාකච්ඡා කරනවා. දැන්ට අපි නිකන් බේසික් එකක් බලාගෙන යමු. බලන්න මම since දාලා තියෙනවා. ඔව් 1990 සිට මෙතන වැඩ කරලා තියෙනවා. කොහොමද කියන්නේ? He has worked here since 1990. ඊළඟ එක බලන්න ඒගොල්ලෝ දිගු කාලයක් තිස්සේ මෙතන වැඩ කරලා තියෙනවා. They have worked here for a long time. මම කවදාවත් ඔයාව දැකලා නැහැ. I have never seen you. මම කවදා හරි ඔයාව දැකලා තියෙනවා. I have ever seen you. ඔව් දැනටමත් ලියුම ලියලා තියෙන්නේ. He has already written the letter. right? අපි just කියන එකටත් ඕනනම් දාලා he has just come. ඔව් මේ දැන් ආවා විතරයි. මේ දැන් ඇවිල්ලා ඉන්නේ. He has just come කියලා ඒකට අපිට උදාහරණයක් ගන්නට පුළුවන්. එහෙනම් අපි ඊතුරු උදාහරණ අරන් පාඩමේ ඉස්සරහට යමු. හරි. අපි එහෙනම් තවත් උදාහරණ කීපයක් බලමු. බලන්න රම්‍යා ලිපිය ලියලා තියෙනවා. කොහොමද ලියන්නේ? රම්‍යා has written the letter. Ramya has written the letter. ඇය ඇගේ ගෙදර වැඩ කරලා නැහැ. She hasn't done a homework. She hasn't done a homework. අපි කතරගම ගිහිල්ලා තියෙනවා. කොහොමද දැන් කියන්නේ මේක? දැන් මෙතන හිතන්න මේ කට්ටියක් කතා වෙන ගමන් ඒගොල්ලෝ කියනවා අපි කතරගම ගිහිල්ලා තියෙනවා. අරගොල්ලෝ කතරගම ගිහිල්ලා තියෙනවා. එතකොට ඔයගොල්ලොත් ඉන්න කණ්ඩායමක් එක ඔයගොල්ලෝ කියනවා අපි කතරගම ගිහිල්ලා තියෙනවා. ඒගොල්ලෝ ඉස්සරහින් එන කියන්නේ. එතකොට මේ the present perfect tense වලින් past participle දාලා තියන්නේ නැහැ. එතකොට මම ඒ තරුවක් වෙනම දාලා තියෙන්නේ ඒකට. ඒකට ඔයගොල්ලෝ ඉස්සරහින් යන්නම් කියන්නේ නැත්නම් අපි කතරගම ගිහිල්ලා තියෙනවා කෝල්ලෙන් කියනවා නම් අපි කතරගම ගිහිල්ලා ඉන්නේ. we have gone to කතරගම කියන්න පුළුවන්. දැන් ඒගොල්ලෝ ඉස්සරහින් ඉඳගෙන ඔයාලා කියනවා කියන එක තමයි ඉමේජින් කරන්න අපි මේ වෙලාවේ. එතකොට අපි ස්පෙෂලි මේක ලියනවා we have been to කතරගම. right? මෙන්න මේ පාඩමේදී මෙන්න මේක පටල ගන්නවා හොඳට මතක තියාගන්න. ඒකයි මම මේ examples වලටත් දැන් මේ මැදදී මෙන්න මේ සිද්ධිය. හරි. අපි ඊළඟ එකට යමු. ඇය ඇගේ උසස් අධ්‍යාපනය අත්හැරලා තියෙනවා. She has given up. She has given up higher education. Higher education. She has given up a higher education. ඇයගේ උසස් අධ්‍යාපනය අත්හැරලා තියෙනවා. උසස් අධ්‍යාපන ඇමති රැස්වීමේ මුලසුන ගෙන තියෙනවා. උසස් අධ්‍යාපන ඇමති කොහොමද කියන්නේ? The Minister of Higher Education. උසස් අධ්‍යාපන ඇමති රැස්වීමේ මුලසුන ගෙන තියෙනවා. කොහොමද කියන්නේ?
මොකද කියන්නේ අපි higher education, the Minister of Higher Education presided over, assume the meeting. The Minister of Higher Education presided over the meeting. ඒ කියන්නේ රැස්වීමේ මුලසුන ගෙන තියෙන උසස් අධ්‍යාපන ඇමති. preside over කියන්නේ මුලසුන ගන්නවට, presided over කියන්නේ මුලසුන අරගෙන තියෙනවා කියන අදහස. මුලසුන ගෙන තියෙනවා. හරි? මම මලල ක්‍රීඩාවලට සහභාගී වෙලා තියෙනවා. මම මලල ක්‍රීඩාවලට සහභාගී වෙලා තියෙනවා. කොහොමද කියන්නේ? I have අයියා අපි දාමු අපිට පුළුවන් participate in කියන්නත් පුළුවන් මෙතනදී. නැත්නම් අපිට කියන්න පුළුවන් take part in කියලා. හරි? I have අපි දාමු taken part. හරි? I have taken part in athletics. I have taken part in athletics. නැත්නම් I have participated in athletics කියලා කියන්න පුළුවන්. සරත් ඔහුගේ ඉල්ලාස්හිමි ලිපිය බාර දීලා තියෙනවා. සරත් ඔහුගේ ඉල්ලාස්හිමි ලිපිය බාර දීලා තියෙනවා. කොහොමද කියන්නේ? සරත් as handed over. Sarath as handed over is resignation. Letter. Sarath as handed over is resignation letter. Right? Sarath ඔහුගේ ඉල්ලාස්හිමි ලිපිය බාර දීලා තියෙනවා. Right. එහෙනම් අපි තවත් උදාහරණ කීපයක් අරගෙන බලමු. හරි. අපි එහෙනම් තවත් උදාහරණ කීපයක් බලමු. බලන්න මේ තුන කොහොමද ලියන්නේ කියලා. ඇයි ඔවුන් රැස්වීම දාලා තියෙන්නේ? කොහොමද කියන්නේ? Why have they postponed the meeting? Postpone the meeting. Right? NG අගට meeting. ඇය එය තවම සම්පූර්ණ කරලා නැද්ද? Hasn't she completed it yet? ඇය තවම සම්පූර්ණ කරලා නැද්ද? ඔව් මේ දැන් ඇවිල්ලා ඉන්නේ. ඔව් මේ දැන් ඇවිල්ලා තියෙනවා. කොහොමද කියන්නේ? He has just come. ඔව් මේ දැන් ඇවිල්ලා ඉන්නේ. ඔව් මේ දැන් ඇවිල්ලා තියෙනවා. right. එහෙනම් අපි අදට මේ පාඩම ඉවර කරනවා. ඒක අපි කන්ටිනියු කරන ඉස්සරහට අපි බොහෝ දුරට the present perfect tense ඉවරයි. ඒකේ අපි particular phrases ටිකක් ඉගෙන ගත්තා. ඒ ටික නැත්නම් words ටිකක් ඉගෙන ගත්තා. ඒ ටික දාලා අපි mostly ඒවා use කරන මේ කාලය ඇතුළත ඒවා තමයි since, for, never, ever, already, just කියන ඒවා. එතකොට ඒවා එක කොහොමද වාක්‍යයන් හදාන්නේ? අපිට බහුලව පාවිච්චි වෙනවා. ඒවා එක කොහොමද වාක්‍යයන් හදාන්නේ? එතකොට ඒ ටික ගැඹුරින් අපි ඉගෙන ගන්නවා ලබන සතියේ මේ පාඩමට අදාළ කොටසක් විදියට. එහෙනම් අපි මතක තියාගමු අපි ලබන සතිය ඉගෙන ගන්න මොකද්ද? මේවා ගැඹුරින් ඉගෙන ගන්නවා. since ඊට පස්සේ for කියන එක සඳහා කියන තේරුම අපි දන්නේ. වෙනුවෙන් සඳහා නමුත් තිස්සේ කියන අදහස නේද? since සිට කියන අදහස. සිට තිස්සේ නේද? ඉස්සලා බැලුවා මේක. ඊට පස්සේ අපි ඉගෙන ගන්නවා මේකට අමතරව since, for, ඊට never කවදාවත් නැහැ කියන අදහස. ඊළඟ අපි ඉගෙන ගන්නවා ever කවදා හරි, කවදා හෝ. ඊට පස්සේ අපි ඉගෙන ගන්නවා already දැනටමත් කියන අදහස. right. ඊට පස්සේ අපි just කියන මේ දැන් මොහොතකට පෙර කියන අදහස. මේ ටික ඉගෙන ගන්න. එහෙනම් ලබන සතියේ
අමු වෙනකන් ඔබ සියලු දෙනාටම සුබ දවසක් වේවා. Bye bye from Sebastian sir.